සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක්. ඉතින් මම හිතන්නේ ඔබ මාව අඳුරනවා මම දුරු අපේ සිලෝන් කොයින් එකේ ප්‍රධාන ව්‍යාපෘති රාශියක් ප්‍රධාන ව්‍යාපෘති කීපයක් සඳහාම අපි විශේෂ වැඩපිළිවෙලක් අද ඉඳලා ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මම අදහස් කරනවා කිලෝමීටර් විශාල ප්‍රමාණයක් 10000ක ට්‍රැවල් එකක් කරන්න. ඒක ආරම්භයක් අද ඉඳලා ගන්නවා. පටන් ගන්න හදන්නේ ඩුබායි වල. මේ ඩුබායි මෝල් එකේ ඉඳලා. ඉතින් ඩුබායි මෝල් එක කියන්නේ ලෝකයේ shopping mall අතර number 1 දිනස්වාර්තාව තියෙන්නේ ඩුබායි මෝල් එකට. ඒ නිසා තමයි මම ඩුබායි මෝල් එකේ ඉඳලා මේ ට්‍රැවල් එක ආරම්භ කරන්නේ. ඉතින් මේක ගැන අපි ගොඩාක් දේවල් කතා කරමු. ඉතින් ඔබ දන්නවා එක් සමානවට මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා ඩුබායි මෝල් and බර්ජ් ඛලීෆා කියන මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා යම් දුරක් ඩුබායි මෝල් එකට යන්න ඕනේ. ඉතින් මම මේ යන ගමන් ඉන්නේ අපි ඉස්සරහට ගිහින් තවත් කතා කරමු. ඉතින් ඩුබායි මෝල් එකට යන්න අපිට පයින් යන්න පුළුවන්. එළින්ම ඩුබායි මෝල් එකට යන්න හදලා තියෙනවා. ඒකේ මේ වගේ ඒ ගමන ඉක්මන් කරන්න ලිෆ්ට් එකක් තියෙනවා. මේ වගේ මේ ලිෆ්ට් එකකින් යන්න පුළුවන්. ඉතින් අවට ගත්තොත් එහෙම අපිට තව මොහොතකින් ලෝකයේ උසම ගොඩනැගිල්ල බලා ගන්න පුළුවන්. ඇත්තටම ඇයි මෙහෙම වැඩපිළිවෙලක් අපි පටන් ගත්තේ? මේකෙන් අපි අදහස් කරන ප්‍රධාන කාරණා කීපයක්. මේක තමයි අපේ කොයින් එකෙන් ලෝකයේ මිනිසුන්ට කියලා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ ජීවිතේ විඳින්න නම් ලෝක සුන්දරත්වය දකින්න ට්‍රැවල් කියන එක කරන්න ඕනි කියන එක. ඉතින් අපි ඒකට ආරම්භයක් ගත්තා. ඊළඟ තමයි මේකේ හරහා අපි කොහොමද සමාජ සේවයක් මානව සම්පත උදෙසා එහෙම නැත්නම් ඇනිමල්ස් සතුන් උදෙසා එහෙම නැත්නම් සබාධම් උදෙසා කොහොමද මේ වැඩේ කරන්න කියන එක යම්කිසි අයිඩියා එකක් ගන්න මම අදහස් කරනවා. ඒ වගේ තමයි මේ සිලෝන් කොයින් එක ලෝකයාට හඳුන්වා දෙන්න. ලෝකයා දැනගන්න. මේ සිලෝන් කොයින් එක වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලකට එකතු වෙන්න මම ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක පහත සියලුම විස්තර ඔබට දානවා. මේ ගෲප් වලට සම්බන්ධ වෙන්න. සහ එක්සත් අරබ් එමිරේට් රාජ්‍යයේ නම් ඔබ මේකටත් ඉන්නේ. ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. ඉතින් මාත් එක්ක කතා කරන්න. ඉතින් ඔබට ඒකට තෝතන්නක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ මාලාව. මම මුලින්ම මම ගැන හඳුන්වීමක් කරන්නම්. මම ලෙල්ගෝ මම ඇත්තටම මිට අවුරුදු එකම මාර්ග විතරින් උත්සාහයක් ගත්තා ලෝකෙට අපේම කියලා කොයින් එකක් හඳුන්වලා දෙන්න. ඉතින් ඒකට පුළුවන් වුණා මට පුළුවන් වුණා සමගි කණ්ඩායමට පුළුවන් වුණා සිලෝන් කියලා කොයින් එකක් ලෝකෙට නිර්මාණය කරන්න. ඉතින් මේ සිලෝන් කොයින් එක තව අවුරුදු 5කින් ඩොලර් එකක් දක්වා ගෙන යාම සඳහා තබන මූලික පියවරක්. ඉතින් ඒක සන්තෝසයි. එක්සත් අරාබ් එමිරේට් රාජ්‍යයේ ඉඳලා එහෙම නැත්නම් අපි ඩුබායි වල ඉඳලා මේක ආරම්භ කරන්න අපි පටන් ගන්න තියෙනවා. ඉතින් මේ කොයින් එක ගොඩනගනවා මේ කොයින් එක ගැන විතරක් නෙමෙයි ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධව විශේෂයෙන්ම පාඨමාලාවක් විදිහට නැත්නම් දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට මේ වීඩියෝ මාලාව මම අරගෙන යන්න අදහස් කරනවා.
ඉස්සෙල්ලා අපි කතා කරමු පළවෙනි දවස නිසා මේ අපේ කොයින් එක ගැන පොඩි අදහස් කීපයක්. ඉතින් අපේ කොයින් එක නම සිලෝන්. ඒකේ ලෝගෝ එක තමයි RS. මේක ඇවිල්ලා ලෝකයේම අපේ කොයින් එක තියෙන ට්‍රිලියන 4යි. ඉතින් ඒක සොලානා බ්ලොක් චේන් එකේ තමයි අපි මේ කොයින් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ අද වෙනකොට ඩොලර් 1කට ගන්න පුළුවන් ප්‍රමාණය කොයින් ලක්ෂ 6ක් විතර වෙනවා. ඉතින් අපේ අරමුණ තමයි මේක 1 ඩොලර් 1කට අවුරුදු 5කදී ගේන එක. ඉතින් ඒකට අපි ව්‍යාපෘති 10ක් නිර්මාණය කරලා තියෙනවා. ඒක එක ව්‍යාපෘතියක් තමයි travel and event කියන්නේ. තව එකක් තියෙනවා homeless dog and cat කියලා ව්‍යාපෘතිය. ඉතින් මේ වගේ ව්‍යාපෘති කීපයක් කරලා මේ travel එක අපි පටන් ගන්නවා. ඉතින් අපි මේක දිගින් දිගටම අපි මේ ක්‍රිප්ටෝ කරන්සි ගැනම මේ කොයින් එක ගැනම කියනවට වඩා ඔබට මෙවැනි දේවල් පෙන්වනවා. ඔබ මේ දකින්නේ ලෝකයේ තියෙන උසම ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල අපි දවසක යනවා. මේ ගොඩනැගිල්ල ගම මම විශේෂයෙන්ම වෙනමක් දවසක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඩුබායි මෝල් එකට යන අතරමඟදී අපිට මේ එක දර්ශනය වෙනවා. ඉතින් අපි කොයින් එක ගැන කතා කරන එක තව පොඩක් ඉස්සරහට තියලා ඇත්තටම මේ තාමත් මෝල් එකට යන ගම ඔබට පේනවා ඇති මෝල් එකට යන්න මම හිතන්නේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් පයින් යන්න තියෙනවා. ඒකට ඉතින් මෙවැනි ලිෆ්ට් හදලා සහාය දක්වනවා. ඉතින් අද සිංහලෙන් මේක කරන්න පුළුවන් වුණාට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි මීඩියම් වලින් YouTube channel එක කරගෙන යන්න. ඒ හේතුව තමයි මේ අපි world wide ලෝකයල්ලන් තමයි යන්නේ. ඉතින් අපි ඒකින්ද නමුත් සිංහල භාෂාවෙන් ලංකාවෙන් අපි පටන් ගන්නවා. ඉතින් කොයින් එක පොඩ්ඩක් කතා කරගෙන තියලා අපි ඩුබායි මෝල් එක ගැන පොඩ්ඩක් කතා කරමු. world 1 බිනස් වාර්තාව. ලෝකයේ විශාලතම shopping hall එක. ඉතින් මේකේ කඩ ගත්තොත් ඒ කියන්නේ showroom ගත්තොත් එහෙම දල වශයෙන් 1200ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක දවසක් මේකේ ගත කරන්න බෑ ඇත්ත කතාව. දවස් 2-3ක්වත් ඕනේ මේ shopping hall එකේ ඇවිදින්න. ඉතින් වාර්ෂිකව මිනිස්සු මිලියන 50කට වඩා ප්‍රමාණයක් මේකට එනවා. මම අහලා තියෙන හැටියට 2023 වගේ වර්ෂයවල මිලියන 100 පැන්නා. ඉතින් මේවල හැමදාමත් වාර්තා අතට පත් වෙනවා මේ මෝල් එක ඒ තරම් විශාලයි. ඒ වගේ තමයි මේක ඇතුළේ තියෙන විශේෂම ඇක්ටිවිටි රාශියක්. ඒ ඇක්ටිවිටි ගැනත් අපි වෙන වෙනම යන්. ඇත්තට මේ වීඩියෝ මාලාවේ ඩුබායි මෝල් එක පමණක් මම වීඩියෝ 10ක් විතර කරන්න අදහසක් තියෙනවා. ඉතින් අපි කතා කරමු. ඉතින් ඩුබායි මෝල් එකේ ඒසින් දොරටුව